අද උදේ ඇල්බර්ටයා දැන් මෙතනට ඇවිල්ලා මගේ බැනියමෙන් අල්ලලා මට නෙලන්නේ දුවනේ බං. අද මම මොකද බං ඇල්බර්ටයාට කරේ? මෝඩ මූෂලේ බං. වශ්‍යවර්තියා පිස්සෙක් මල්ලි. ඔව්. අද මම මොකද උඩ කරේ ඇල්බර්ටයාට? ඇල්බර්ට් අයියා එහෙම කාටවත් නිකන් නිස්කාරණේ අතක් උස්සන්නේ නැහැ. මුදලාලි මොකක් හරි අලුත් දේවල් වැඩක් කරන්න දෙයි ඒකයි. අනේද කියන්නේ. මුදලාලිට නෝ ගැහුවොත් තමයි පුදුමේ. 70ට තිබ්බ සිගරට් එක 100ට විකුණන්න හදපින්ද නේ උදේ ගහන්න හදලා තියෙන්නේ. මම කියනවා ගහන්න බෑ. හැබැයි විල්බර්ට් මුදලාලි නම් 100ට නෙමෙයි 150ට දුන්නත් මගේ සිගරට් අරන් යන්නේ. ඇයි? මොකද? විල්බර්ට් අරන් ඉතින් ගන්න බැරිය. මිනිස්සුන්ගෙන් හොරන් කලුතරන සල්ලි තියෙද්දි. නොදකින් විතර මතක් කරන්න එපා කව. පොලිස් සල්ලි දුන්නේ නැත්තම් පොඩි කාව ඉඳුල හොදන්න එවන්න කියලා තුප්පහේ කතාවක් කිව්වනේ ඔක. ඕක එහෙම කිව්වද? ඕක නම් ගමන සාපයක් ඈ. තෑපලයි. ඕක හරි දින්ද ගේම. මටත් ඕකම තමයි හිතෙන්නේ. යම. ඔකගේ මූණේ දැලි ගෑන වැඩක් කරමු. දැන් යම. හරි. දැන් උඹලට ඕනේ විල්බර්ට්ගේ මූණේ දැලි ගෑන වැඩක් කරන්නනේ. ඈ මේ වරෙල්ලා කියන්නේ මොකද බං උඹලා? හරි. මේ විල්බර්ට් මුදලාලිගේ මූණ කළු වෙලා බං. මේ මුදි ඉරේ මාසුවක් කාරද බං? මූට මොකද බං වෙලා තියෙන්නේ? මූට කළු පුසුරෝගේවත් ඇතිලාද? උඹලට කන්ට බොණ්ඩ දීලා ඉන්න හිටින්න දීලා සැප දුන්න හින්දාද මට මෙහෙම කරේ? කිව්වලා. කවුද මගේ මූණේ දැලි ගෑවේ? දැලි තමා මැනිකේ හට්ටි මුට්ටි ටික මුගේ මූණේ උලලාද කොහොද? කන පලාගන්න තෝ කියපන්. කවුද මගේ මූණේ දැලි ගෑවේ? අඩලෝ. කවුද අඩෝ අපේ විල්බර්ට් මුදලාලිගේ මූණේ දැලි විතරක් ගාලා ගියේ? බාගේ වැඩ කරන්න එපා යකෝ. එකවර බෙල්ලට දෙන්න එපේ ගියමු.